අයිබෝන් යාළුවනේ අදත් ඔයාලට අරගෙන ආවේ බැංකින් ෆීල්ඩ් එකට යන්න බලාපොරොත්තු වෙන අයට ගොඩක් වටින ජොබ් ඔපචුනිටි එකක්. මේ වේකන්සි එක පබ්ලිෂ් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රයිවට් බැංක් එකක් වන සම්පත් බැංක් විසින්. පෝස්ට් එක තමයි ට්‍රේනිං ස්ටාෆ් ඇසිස්ටන්ට්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි මේ වේකන්සි එකේ ක්වොලිෆිකේෂන්ස්, ඒජ් ලිමිට්ස්, රික්වයර්මන්ට්ස් සහ ඇප්ලයි කරන්න ඕන විදිහ ගැන සම්පූර්ණ විස්තර බලමු. සම්පත් බැංක් කියන්නේ ලංකාවේ ලීඩින් ප්‍රයිවට් කමර්ෂල් බැංක් එකක්. ප්‍රොෆෙෂනල් වර්කින් එන්වයරන්මන්ට් එකක් සහ කැරියර් ග්‍රෝත් ඔපචුනිටිස් ගොඩක් තියෙන බැංකයක් විදිහට සම්පත් බැංක් ගොඩක් ප්‍රසිද්ධයි. බැංකින් සෙක්ටර් එකට කැරියර් එකක් බිල්ඩ් කරන්න කැමති යම් කැන්ඩිඩේට්ස්ලට මේක හොඳ ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්. දැන් බලමු අපි මේ පෝස්ට් එකට අදාළ රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඇප්ලිකන්ට්ස්ලගේ ඒජ් එක අවුරුදු 23ට අඩු වෙන්න ඕන. ඒ වගේම GCE A-level examination එකේ main subjects තුනට එකම වාරයකදී වාඩි වෙලා ඔයාලට simple passes තුනක්, ඒ කියන්නේ S passes තුනක් තියෙන්න ඕනේ. general English subject එක මේකට consider කරන්නේ නැහැ. එහෙම නැත්නම් Edexcel හෝ Cambridge A-level qualifications තියෙන candidatesලටත් apply කරන්න පුළුවන්. ඒ සඳහා minimum D passes තුනක් එකම වාරයකදී තිබෙන්න ඕනේ. O-level qualifications ගැන බැලුවොත් GCE O-level examination එකේ subjects 5කට C passes තියෙන්න ඕනේ. ඒ අතර mathematics subjects එක අනිවාර්යයි. ඒ වගේම English subject එකටත් credit pass එකක් තියෙන්න ඕන. මේ results එකම වාරයකදී වාට ලබාගෙන හෝ එක ළඟ වාරවලදී ලබාගෙන තිබුණත් apply කරන්න පුළුවන් කියලා mention කරලා තියෙනවා. Edexcel හෝ Cambridge O-level qualifications තියෙන candidatesලටත් apply කරන්න පුළුවන්. ඒ සඳහා subjects 5කට minimum C passes තියෙන්න ඕන. math subject එක අනිවාර්යයි. English subject එකටත් minimum C pass එකක් තියෙන්න ඕන. professional qualifications තියෙන අයට additional advantage එකක් තියෙනවා කියලාත් mention කරලා තියෙනවා. උදාහරණයක් විදිහට CA, ACCA, CIMA, CIM, SLIM, banking, ඒ කියන්නේ IBSL, IT, AAT වගේ qualifications helpful වෙන්න පුළුවන්. ඒ වගේම selected candidatesලට attractive salary packages සහ modern working experience එකක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ඔයා කිසිම වැරදි තොරතුරක් මේකට සඳහන් කරන්න එපා. මොකද ඒ වගේ candidatesලා automatically reject වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම short listed candidatesලාට විතරක් කතා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් බැංකින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න කැමති ස්කූල් ලීවර්ස්ලට සහ යම් කැන්ඩිඩේට්ස්ලට මේ වේකන්සි එක ගොඩක් හොඳ ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බැංකින් කැරියර් එකක් හොයන අයට, ස්කූල් ලීවර්ස්ලට, A-level complete කරපු අයට, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කරන අයට, ප්‍රයිවට් බැංකින් සෙක්ටර් එකට ජොයින් වෙන්න කැමති අයට මේක සූටබල් ඔපචුනිටි එකක්. ඇප්ලයි කරනකොට මේ දේවල් ටික අමතක කරන්න එපා. ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්න, English CV එකක් use කරන්න, O-level සහ A-level results clearly mention කරන්න, computer skills තියෙනවා නම් ඒවත් add කරන්න, professional qualifications තියෙනවා නම් ඒවා include කරන්න. දැන් අපි බලමු මේ opportunity එකට ඔයා apply කරන්න ඕන කොහොමද කියලා. ඔයා මුලින්ම gazette.lk කියන website එකට යන්න. ඒකේ training staff assistant සම්පත් බැංක් vacancies කියන කොටස ඇතුලේ ඔයාට මේ job opportunity එක දෙක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ closing date එකක් mention කරලා නැහැ කියලා සඳහන් කරනවා. ඒ ඔයාට හැකි ඉක්මනින් මේ සඳහා apply කරන්න කියලා මතක් කරලා ඉන්නවා. ඉතින් මේකෙදි මම කියපු details අදාළ advertisement එක ඔයාට මෙතනින් download කරන්න පුළුවන්. ඔයාට මේකට apply කරන්න පුළුවන් මේ apply online කියන section එකේ තියෙන click here button එක click කරාට පස්සේ ඔයාට එතකොට Google form එකක් පෙන්නනවා. ඉතින් මේකට ඔයාගේ details දාලා fill කරලා ඔයාට මේ සඳහා apply කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවක ඔයා වැරදි තොරතුරු මේකට ඇතුළත් කරන්න එපා. ඉතින් යාළුවනේ මේ තමයි සම්පත් බැංක් training staff assistant vacancy එකේ සම්පූර්ණ විස්තර. මේ වගේ latest banking jobs, government jobs සහ private sector එකේ vacancies දිගටම බලන්න channel එක subscribe කරන්න. වීඩියෝ එක useful නම් like කරන්න, share කරන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත තවත් job vacancy එකකින් අපි හමු වෙමු. ස්තුතියි.